ආපදා තත්ත්වයේ විසින් පූර්ණ හානියට ලක්ුණු සහ ඉවත් කළ යුතු කණ්ඩායම අපි හඳුනාගන්න තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලීන ලෙස මේ ප්‍රදේශවල ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා අධ්‍යවදානම් කියලා කණ්ඩායමක් අපි හඳුනාගෙන තියෙනවා. ඒත් පහුගිය අයවැයේකෙනින් මේ දෙවෙනි කියපු කණ්ඩායමට යෝජනා ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒක විශේෂයි. ඒ වගේම ඒ වෙලාවේ පවුල් 15ක් හඳුනාගෙන තිබුණා. තව 9000ක් වගේ ඉතුරු වෙලා තිබුණා. ඒ 9000 අධීර කීපෙන් ඉවත් කිරීම තමයි ඒකේ සැලසුම තියෙන්නේ. එතකොට ඒ යෝජනා ක්‍රමයයි මේ දිත්වා සුළි කුණාටුව රහුණු නිවාස අහිමිනුවගේ යෝජනා ක්‍රමයේ ක්‍රම දෙකක්. මොකද මේක විශේෂ තත්වයක් ආපදාවක්. අතනවිල්ලා ඒගොල්ලෝ ජීවත් වෙනවා නුසුදුසු තැනක. හැබැයි ක්‍රමානුකූලව ඉවත් කරනවා. එතකොට ක්‍රම දෙකක් තමයි අපි අනුගමනය කරන්නේ. දැන්ට දිත්වා සුළි කුණාටුවට අහුණු අයගේ අපි කණ්ඩායම් තුනක් හඳුනාගෙන තියෙනවා. එක පූර්ණ හානි ලෙස නිවාස ලබා දී දෙකක් මුළුමනින්ම නිවාස අහිමුණු කණ්ඩායම. ඒගොල්ලන්ගේ නිවාසවල ජීවත් වෙන්න බෑ. අද ඊයේ චක්‍රලේක නිකුත් කළා තිබෙනවා පූර්ණ හානි නිවාසයක් හඳුනාගන්නේ කොහොමද කියලා. ඒක දෙවෙනි කණ්ඩායම ඒගොල්ලන්ගේ නිවාස අර්ධ ලෙස හානි වෙලා තිබෙනවා. ඒත් එයාට එතන පදිංචි වෙන්න සුදුසු නැති බව NBR එකෙන් කියනවා. තුන්වෙනි කණ්ඩායම එයාගේ ගෙට හානියක් සිද්ධ වෙලා නැහැ. ඒත් එතන පදිංචි වීමට නුසුදුසුයි කියලා NBR එකෙන් කියනවා. මෙවැනි කණ්ඩායම් තුනක් අපි හඳුනාගෙන තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් දැනට ඇවිල්ලා තියෙන වාර්තා අනුව මේ කණ්ඩායම් තුනේ එකතුව 20000ක් පමණ වෙනවා. පූර්ණ වශයෙන් 6000ක් විතර ඉන්නවා. ඊට පස්සේ අර්ධ හානි වෙලා සුදුසු නැති අය 8000ක් විතර ඉන්නවා. හානියක් සිදු වෙලා නැහැ ඒත් පදිංචි වීමට නුසුදුසු අය 6000ක් පමණ ඉන්නවා. දැන් 20000ත් 25000ත් අතර ප්‍රමාණයක් මේ ගුණයට අපිට ඇතුළත් වීමට ඉඩ තියෙනවා. ඒතර අපි සකස් කරලා තියෙන වැඩ පිළිවෙල ආකාර කීපයකට. පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේම ඉඩමේ යලි පදිංචි වෙන්න පුළුවන් නම්. ඒතකොට නායාම් ප්‍රදේශ නෙවෙයි විශේෂ ගම් වතුරට අහුණු ප්‍රදේශ මේ වගේ විශාල ගම් වතුරකට පමණක් යට වෙන ප්‍රදේශ තියෙනවනේ. ඒතකොට එයාට ඉඩමක් තියෙනවනම් එක්ක ඔයා හානි වුණු තැන ඉඩම එක්ක ඔයාට වෙන තැනක ඉඩමක් තියෙනවනම් අන්න ඒ ඉඩම තියෙනවනම් අපි යාට ලක්ෂ 50ක් ලබා දෙනවා අධීර තුනකින්. ලක්ෂ 20 15 කින් අධීර තුනකින් අපි යාට එයාගේ ගෙදර නිවස හදා ගන්න ලබා දෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට තියෙන පළමු ඉක්මම්ම පියවර. වේගෙන් අපිට ඒගොල්ලන්ට හදාගන්න පොළොපිම 9 වෙනිදා අනුරාධපුරයේ සහ කුරුණෑගල එම නිවාස ව්‍යාපෘතිය පටන් ගන්නවා. දෙවෙනි එක තමයි එයා කියනවනම් මට ලක්ෂ 50 දෙන්න මට ගෙයක් මිලදී ගන්න පුළුවන් කියලා. ඒතර අපි යාට ගෙයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දෙනවා. ඒතකොට ඒකත් අපිට විශ්ල ගන්න ලේසි. ලක්ෂ 50 තියෙනවා එයා නිවසක් මිලදී ගන්නවා. තුන්වෙනි කාණ්ඩය තමයි රජය විසින් හඳුනාගත්තු ඉඩ. එයාගේ ඉඩම පදිංචි වෙන්න බෑ. එයා වෙනම ලක්ෂ 50 දුන්නට ගෙයක් මිලදී ගන්න බෑ. ඒ නිසා එතනදී අපි කියනවා එයාට රජය විසින් ඉඩමක් ලබා දෙනවා. එයාට අවශ්‍ය නම් ලක්ෂ 50න් ගේ අදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රජය විසින් ලක්ෂ 50ක් වටන ගෙයක් හදලා දෙනවා. මොකද අර අපිට සමහරව යන්න වුණොත් තට්ටු නිවාස වලට යන්න සිද්ධ වුණොත් එයාට තනියම මේක හදා ගන්න බෑ. සමහර ස්කීම් වලට යන්න සිද්ධ වුණොත් එයා තනියම හදනව වෙනුවට ඒක ව්‍යාපෘතියක් ලෙස සලකලා ලක්ෂ 50කට හිමිකම් වටිනාකම සහිත තියෙන නිවසක් හදලා දෙනවා රජයේ ඉඩමක. මේවා තමයි අපේ මූලික පියවර තුන. හැබැයි මේ තුනටම විසඳුමක් නැති තැන් තියෙනවා නම් අපි ඒගොල්ලෝ ලක්ෂ 50ක් දෙනවා. ඒ වගේම ලක්ෂ 50 දක්වා ඉඩමක් මිලදී ගැනීම සඳහා මුදලක් දෙනවා. ඉදි කරගන්න ලක්ෂ 50ක් දෙනවා. ඒ වගේම ඉඩම මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා මුදලක් දෙනවා. ඒ තාක්ෂිර වටිනාකම අනුව. මොකද රජයේ විසින් හඳුනාගත්තු ඉඩම් වල ඒගොල්ලෝ පදිංචි කරනකොට එතන හුදු ගෙයක් හදනවා විතරක් නෙවෙයි අනිත් පාරිසරික තත්ත්වයන් සමාජීය තත්ත්වයන් ඉටු වෙන ආකාරයෙන් ඒ ගම්මානේ හදන්න පුළුවන්. ඒ නිසා එතන තමයි අපි වැඩිපුරම උත්සාහ දරන්නේ. නමුත් අපිට ප්‍රශ්න විසඳගන්න ලේසි තැන තමයි තමන්ගේ ඉඩම ගේ හදා ගන්නවා නම් එහෙම නැත්නම් තම ලක්ෂ 50ක් අරන් ගෙයක් මිලදී ගන්නවා නම් ඒ දෙක අපිට ලේසි. හැබැයි ලේසි වුණාට ඒක වඩා සාර්ථක ක්‍රමයේ තමයි අපි ඉඩම් හඳුනාගෙන ඒ තැන් වල නිවස් හදලා ඒගොල්ලෝ පදිංචි කරවන්න පුළුවන්. ඊළඟ තව එකක් තියෙනවා අර්ධහානියට ලක්ුණු නිවාස. දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණයට අනුව 1,20,000කට ආසන්න ප්‍රමාණයක් අර්ධහානියට ලක් වෙලා තිබෙනවා. ඒ අර්ධහානියට ලක් වෙච්ච ඒවා විවිධ ප්‍රමාණෙන් තියෙනවා. සමහරේ වගේ හානි රුපියල් 10,000ක් වෙන්න පුළුවන්, සමහරේ වගේ හානි 25,000ක් වෙන්න පුළුවන්, සමහරේ වගේ හානි ලක්ෂ 2-3 වෙන්න පුළුවන් විවිධ මට්ටමින් තියෙනවා. එතකොට අපිට මේ එක එක ගෙයක් වෙන වෙනම තක්සේරු කරන්න ලොකු කාලයක් යනවා. අපේ තක්සේරු කරුවන්ගේ ප්‍රමාණය තක්සේරු කරන්න ගියොත් මම හිතන්නේ ගේ ඉතුරු ටිකත් කැඩිලා තමයි අපිට මේ වන්දි මුදල් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි තීරණයක් ගත්තා තක්සේරු කිරීමකින් තොරව ලක්ෂ 5ක් ලබා දෙන්න. කවුරු හරි කෙනෙක් අපේක්ෂා කරනවා නෑ මගේ හානිය ලක්ෂ 5ට වඩා වැඩි කියලා. එයාට පුළුවන් නෑ මට ලක්ෂ 5 එපා. මගේ නිවස තක්සේරු කරලා මට වන්දිය ගෙවන්න කියලා. අන්න ඒව තක්සේරු කරලා අපි ලක්ෂ 25 දක්වා වන්දි මුදල් ගෙවන්න තීරණය කරලා තිබෙනවා. ඒක තමයි අර්ධහානි නිවාස සඳහා අපි දැන්ට සකස් කරලා තියෙන යෝජනාව. ඒතර අපි අර ලක්ෂ 5 ලබා දෙනකොට අපි උපරිම උත්සාහ කරනවා. ඒකත් අපි අදිර 2කින් ලබා දෙන්නේ. ලක්ෂ 3ක් සහ ලක්ෂ 2ක් කියන අදිර දෙකෙන් තමයි
අරදහානි වුණාට ලබා දෙන්න තීරණය කරන්න. එතන අපි අපේක්ෂාව තියෙන්නේ ඒගොල්ලන්ගේ නිවස කුඩා හානියක් නම් සිද්ධ වෙලා තියෙන හැබැයි අඩුම තරමේ එයාට අවශ්‍ය හොඳ වැසිකිලි පද්ධතියක් හදා ගන්න ඕන. එමෙත ස්ථිර කාමරයක්වත් හදා ගැනීම අපේක්ෂාව තමයි අපි මේ ලක්ෂ 5 ලබා දෙන එකේ අරමුණ තියෙන්නේ. රුපියල් 10000 15000ට හානි වුණාට ඒක නිවස ජීවත් වෙන සුදුසු නිසාක් නෙවෙයි. අඩුම තරමේ මේ ලක්ෂ 5 මුදල යොදවලා ගෙන් යම් ප්‍රමාණයක් හරි වැසිකිලි පද්ධතියක් හරි හදා ගැනීම අරමුණ තමයි තියෙන නිසා අපි කිව්වේ එයාගේ ජීවිතේ තිබුණාට වඩා අධියරක් හරි උඩට ගේන අරමුණෙන් තමයි මේ ලක්ෂ 5 දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ නිවසට අලුත් දෙයක් කරනවද කියලා මනින්න. පළවෙනි ලක්ෂ 3ක් දෙන්න නිවසට. ඊළඟ තව ලක්ෂ 2ක් දෙන්න දෙවෙනි හදිසියේ. ඒකට අපි හිතනවා ඒගොල්ලන්ට යම් ස්ථාවර නිවසක් ලබා ගැනීම. ඒතර අන්නේ අරමුණෙන් අපි ලක්ෂ 5 දෙනකොට අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි අනවසර පදිංචි කරුවන්ට අපි මේ ලක්ෂ 5ම ලබා දුන්නොත් ඒගොල්ලන්ගේ එතන අපි අර කියන නිර්ණායකයන්ට ස්ථිර භාවයටපත් වෙනවා. ඒක සුදුසු නෑ. ඒ නිසා අනවසර අයට අපි වෙනම යෝජනා ක්‍රමයක් හදන්න ඕනකම තියෙනවා. මොකද අනවසර නිවාස විශේෂයෙන්ම ඔය කොළොන්නාව ප්‍රදේශයේ තියෙන ලෑලි වලින් හදපු ඒවා තියෙන. ඒකට ඒවා ප්‍රතිසංස්කරණය කරලා දෙන්න තමයි අපි වැඩසටහනක් හදා ගන්න ඕනකම තියෙන්නේ. ඒත් අනවසර తాවකාලික හදලා තියෙන නිවෙස් ස්ථාවර භාවයටපත් කිරීම මේ යෝජනා ක්‍රමයේ අරමුණක් බවටපත් වෙන්නේ නෑ. හැබැයි කොළඹ විශේෂයෙන්ම අපේ අරමුණක් වෙනවා. කැලණිය ගඟ ආසන්න ජීවත් වෙන අය ජීවිතගතව අසිරු ජීවිත ගත කරන ඒගොල්ලෝ ක්‍රමානුකූලව කොහොමද එතනින් ඉවත් කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍යයි. කොළොන්නාව නගර සභාව, කොළඹ නගර සභාව ඊට පස්සේ නාගරික සංවර්ධන අධිකාරිය නිවාස අධිකාරියත් එක්ක අපි එම යෝජනා ක්‍රමයකට හදලා තියෙනවා. ඊළඟට අපි මුළු මනින්ම නිවාස ව්‍යාපෘතිය ගත්තොත් නිවාස අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන මේ අවුරුද්දේ අලුතෙන් නිවාස 18000ක් ඇදීමේ සැලැස්මක් අපි සකස් කරලා තිබෙනවා. අර තමන්ගේම තැනක් කියන නිවාස ව්‍යාපෘතිය ගෙවල් 10000කට වචන මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම යුද්ධයෙන් නවතන ප්‍රදේශවල තාමත් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ නිවාස අහිමි වෙලා තියෙන. 2009 යුද්ධය අවසන් වුණත් තාමත් නිවාස ලබා දීලා නැහැ. එයාට අපි මේ අවුරුද්දේ නිවාස 2500ක් සඳහා ලක්ෂ 20 ගානේ නිවාස 2500ක් සඳහා ලබා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අර ආපදාවට ලක් වුණු අය පොදුවේ නිවාස ප්‍රශ්න ගැන කල්පනා කරපු යෝජනා ක්‍රමයක් තමයි මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරලා තිබෙන්නේ.